ඔන්න විනාඩියක් අපි අදත් අරන් ආව ඔයාලා කැමැත්තෙන් ඉල්ලන තවත් එක පෞරුෂත්ව පරීක්ෂණයක්. අද වීඩියෝ එකෙන් පරීක්ෂා කරන්න ඔයාලට ඇත්තටම තියෙන්නේ මොන වගේ මොලයක්ද කියන දේ. වෙනද වගේම කරන්න තියෙන්නේ චූටි දෙයයි. ප්‍රශ්න 10ක් තියෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තර 3ක් තියෙනවා. ඔයා දෙන උත්තරයට අදාළ ලකුණු හරියට එකතු කරගන්න. ඒ ලකුණු අනුව වීඩියෝ එකේ අන්තිමට අපි ඔයාට ඔයාගේ මොලේ කොයි වගේද කියලා කියන්න. ප්‍රශ්න අංක 1. මිනිසුන්ගේ හැසිරීමේ චූටි වෙනසක් වුණත් ඔයාට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්ද? A. කොටක්ම ළඟ අයගේ විතරයි. B. ඔව් හැම වෙලේම වගේ. C. නෑ මට මිනිස්සුන්ව තේරුම් ගන්න අමාරුයි. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. ඔයා සාමාන්‍යයෙන් හැමෝටම උදව් කරන જાතිය කෙනෙක්ද? A. කලාතුරකින් නොව. B. පුළුවන් හැම වෙලේම උදව් කරනවා. C. කාලේ හැටියට අපි ගැන මුලින් හිතන්න ඕනේ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ප්‍රකාශයන් සම්බන්ධව ගත්තොත් ඔයා මෙතනින් කොහොම කෙනෙක්ද? A. මම නම් දෙයක් කියන්න කලින් ගොඩක් හිතලා කියන්නේ. B. මට කියන්න ඕනි දේ මං කියලා දානවා. C. මම නම් හිතලම් වගේ එක එක දේවල් කියලා මිනිස්සුන්ව අවුස්සනවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා ඔයාගේ මෘදු හැඟීම් සහ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්නවද? A. නෑ. එතකොට මිනිස්සු අපි දුර්වලයි කියලා හිතනවා. B. ළඟම ඉන්න දෙතුන් දෙනෙක් එක්ක විතරයි. C. මං සංවේදී කෙනෙක් කියලා හැමෝම දන්නවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 5. ඔයා ආදරය කරන අයගේ හැසිරීමේ පුංචි වෙනසක් වුණත් ඒක ඔයාට බලපානවද? A. ඔව් ඇත්තටම ගොඩක්. B. නෑ. C. මට සාමාන්‍යයෙන් එයාලගේ වෙනස්කම් තේරෙන්නේ නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඔයාගේ යාළුවෝ එයාලගේ ප්‍රශ්න ඔයත් එක්ක බෙදා ගන්නවද? A. එයාලා හැමදේම කියනවා. B. සමහර වෙලාවට. C. මම හිතන්නේ නෑ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔයාගේ සමාජීය කුසලතා සාමාන්‍යයෙන් කොයි වගේද? A. මම හරිම ලැජ්ජාශීලී කෙනෙක්. B. මගේ නම් ආත්ම විශ්වාසය ගොඩක් ඉහළයි. C. සාමාන්‍ය මිනිසෙක්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. ඕනම වැඩක් ගැන ඔයාගේ ආකල්පය මොන වගේද? A. වෙන විදියක් වෙයිනි කියලා ඉන්නවා. B. සැලසුමක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා. C. මං අතින් නම් වැඩ කල් දැවෙනවා. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. ඔයා ඕනවට වඩා හිතන කෙනෙක්ද? A. ඔව් මං හැමදේම ගැන හිතන කෙනෙක්. B. මං හිතන්නෙම නෑ වගේ. C. කලාතුරකින්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ඔයා හිතන්නේ ඔයාගේ මනස කොයි වගේ ඇද්ද? A. අවධානයක් නැති මනසක්.
B. සම්පූර්ණයෙන් අවධානය දෙන මනසක්. C. සංසුම් මනසක්. ඔයා තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. හරි එහෙනම් දැන් අපි ඔයාගේ ලකුණු ටික එකතු කරගමු. ඔයාගේ ප්‍රතිඵල කියන්න කලින් ආදරෙන් මතක් කරනවා අපිට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් මතක් කරලා කරන්න කියලා. ඒ කියලා දැම්මේ නෑ නේද? දැම්ම ලයික් එකක්. ඒත් එක්කම ඔයාගේ මොලේ ගැන කිව්ව දේවල් හරි නම් අනිවාර්යෙන් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා. අපි යම් ප්‍රතිඵල බලන්න. ඔයාට ලකුණු 10ත් 14ත් අතර ලැබුණා නම් ඔයාට තියෙන්නේ සමබර මොලයක්. ඔයාට ඔයාගේ වටේ වෙන දේවල් ඍණාත්මක වුණත් ධනාත්මක වුණත් ඔයා දන්නවා ඔයාට ඕන විදියට ඒක සකස් කරගන්න. මේ වගේ මොලයක් තියෙන මිනිස්සු ඕනම දෙයකට පූර්ණ අවධානය යොමු කරනවා. එයාලා කරන ඕනම දෙයකට එයාලගේ උපරිමය දෙනවා. ඒ වෙලාවට එයාලා හිතන්නේ මේ වැඩේ ගැන විතරමයි. එයාලගේ හිත එක තැනක තියාගන්න එයාලට පුළුවන්. එයාලා සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ නම් එයාලගේ ඉලක්ක වලට විතරයි. ඉතින් ගොඩක් වෙලාවට එයාලට පුළුවන් එයාලගේ හින අනිවාර්යයෙන්ම හැබෑ කරගන්න. එයාලට යන්න ඕනි තැනට එයාලා මොනවම හරි කරලා යනවා. ඒ ගහන ගේම කොහොම හරි ගහනවා. මේ නිසාම ඍණාත්මක අවධියකදී උනත් එයාලගේ හිත ධනාත්මකව තියාගන්න එයාලට පුළුවන්. ඉතින් මං ඔයා ගැන කිව්ව හරියද? යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාට ලකුණු 15ත් 18ත් අතර ලැබුණා නම් ඔයාට තියෙන්නේ ස්වයං සිද්ධි මොලයක්. ඒ කියන්නේ ඔයාට එවෙලට හිතන දේ තමයි එවෙලේ කරන්නේ. ඕනවට වඩා දේවල් ගැන හිත දඟලන්නේ නැහැ. මේ වගේ මොලයක් තියෙන හැමෝම වගේ වික්‍රමාන්විතයන්ට කැමති අය. එයාලට එයාලගේ ජීවිතේ ෆිල්ම් එකක් වගේ තියෙන්න ඕනේ. මෙයාලා අවදානම් ගන්න බය කට්ටිය නන් නෙවෙයි. එයාලා මොනවා වුණත් ඒ වෙන දේ Tamanට වාසි විදියට පරිවර්තනය කරගන්නත් මාරම දක්ෂයි. ඒ නිසා මෙයාලා ගොඩක් නිර්භීත වෙන්න පුළුවන්. හරි වෙලාවේ හරි දේවල් කරන්න. එතකොට තීරණ ගන්න වගේ දේවල් වලට එයාලා පසුබට වෙන්නේ නැහැ. ඒ වගේමයි මෙයාලා නිර්මාණශීලී. සාම්ප්‍රදායික නීති සහ ක්‍රමවල හිර වෙන්නේ නැතුව කොටුවෙන් එළිය බලන විදිහේ චින්තනයක් තමයි මෙයාලට තියෙන්නේ. හැබැයි යාලට අවධානය යොමු කරන්න පුළුවන් ඒ කරන දෙයට පට්ට ආසයි නම් විතරයි. නැත්නම් හිත එහෙම දුවනවා. එක දිගට ඒ වැඩේ ඉන්න බෑ. එක දිගට එකම දේ කරොත් ගොඩක් ඉක්මනට ඒ වැඩේ යාලට කම්මැලි වෙනවා. කොහොමවත් මෙයාලා තමන්ගේ ජීවිතයට ලස්සන මතක එකතු කරගන්නවා සහ එකතු කරගෙන තියෙනවා. ඉතින් මං ඔයා ගැන කිව්වා හරියද? යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාට ලකුණු 19ත් 25ත් අතර ලැබුණා නම් ඔයාට තියෙන්නේ සංවේදී මොලයක්. ඔයා ගොඩක් හැඟීම් බරයි. මේ විදිහේ මොලයක් තියෙන මිනිස්සු මොලේට වඩා හදවතින් තමයි තීරණ ගන්නෙ. මෙයාලා අනිත් අය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. අනිත් අය ගැන අනුකම්පා කරනවා. මෙයාලා හැමදේම ගැන ඕනවටත් වඩා හිතන මිනිස්සු. මෙයාලට අනික් මිනිස්සුන්ගේ හැඟීම් හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ නිසාම අනිත් අයගේ හැඟීම් තමන්ගේ ජීවිතයටත් ගොඩක් බලපානවා. මෙයාලා මිනිස්සු තෝරගන්නේ හරිම සැලකිලිමත් වෙලා තෝරා බේරාගෙන. අනිත් අයගේ ප්‍රශ්න ගැන කතා කරාට තමන්ගේ ප්‍රශ්න ගැන විවෘත වෙන්නේ ළඟම ඉන්න මිනිස්සුත් එක්ක විතරයි. එයාලා හැම වෙලෙම හැම දෙයකම හොඳ පැත්ත දකින්න උත්සාහ කරනවා. එයාලා හරියට තේරුම් ගන්න පුළුවන් ළඟම ඉන්න දෙතුන් දෙනෙක්ට විතරයි. ඒ දෙතුන් දෙනා වෙනුවෙන් මෙයාලා පණ උනත් දෙන්න ලෑස්ති. කොච්චර ධනාත්මකව ඉන්න හැදුවත් ඍණාත්මක සිතුවිලි හැම වෙලේම ඔලුවට එන්න පුළුවන්. මෙයාලගේ සතුට නැති කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තනියම ඉන්න උත්සාහ කරනවා. ඒ වුණාට උදව්වක් ඕනි වෙලාවක කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදව් කරන්න මෙයාලට පුළුවන්. සංවේදී මනසක් සංවේදී හදවතක් එක්ක ඉන්න මේ ලෝකේ හරිම මාරුයි. ඒක නිසා මේ වගේ මොලයක් තියෙනවා නම් ඔයාගේ ජීවිතයට ලං කරගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේමයි මම ඔයා ගැන කිව්ව දේවල් හරි නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකකුත් දාන්න. අවසාන වශයෙන් ඔයාට ලකුණු 25ත් 30ත් අතර ලැබුණා නම් ඔයාට තියෙන්නේ කල්පනාකාරී මොලයක්. ඒ කියන්නේ ඔයාට තියෙන හරිම ඥානාන්විත මනසක්. ඔයා ඕනම දෙයකට සූදානමින් ඉන්නේ. මෙහෙම මොලයක් තියන අය ලොකු අවදානම් ගන්න කැමති අය නන් නෙවෙයි. මොකද මෙයාලා තාර්කිකයි. මෙයාලට තියෙන්නේ අභිප්‍රේරණ මනසක්. ඒ වගේමයි මෙයාලට තියෙන අනිත් අයට වඩා කාර්යබහුල මනසක්. ගොඩක් වෙලාවට හදවත කියන දෙයට වඩා මොලේ කියන දේ තමයි අහන්නේ. එයාලා ඉස්සරහට කරන්න තියෙන දේවල් වලට සැලසුම් හදනවා. තමන්ගේ හීන පස්සේ දුවනවා. තමන්ගේ හොඳම වර්ෂන් එක වෙන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේමයි එයාලා වැඩ කරන්න නැති වෙලාවට මනස හරිම සැහැල්ලු විදියට තියාගෙන ඒ විවේකයේ උපරිමයෙන්ම ගන්නත් දන්නවා. මොකද එයාලට දේවල් කරන්න හැම වෙලෙම වෙලාවක් තියෙනවා. එයාලා වැඩ කරන්නේ කාලසටහනකට. එයාලට වැඩක් නැති දේවල් වලට කාලය නාස්ති කරන්නේ නැහැ. ඉතින් ඔයාට තියෙන මේ වගේ මොලයක් නම් ඔයාගේ හීන වලට ඉක්මනටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මට 100%ක් විශ්වාසයි ඔයා ඔයාගේ හීන හැබෑ කරගන්නවා. ඉතින් ඔයාට තිබ්බේ මොන වගේ මොලයක්ද? මම ඔයා ගැන කිව්ව දේවල් හරිද? අනිවාර්යයෙන් මේ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. පිර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.